ඔයා දන්නවද සීනි පැණි හදන්න නැතුව විනාඩි 5න් ලිපේ හැඳි ගාලා හරි ඉක්මනට මේ විදිහට පොල් ටොපි හදාගන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට ලේසි රෙසිපි එකක් තමයි අද අරන් ආවේ. මේ දවස්වල කාර්යබහුල වැඩි හින්දා ඉක්මනටම පොල් ටොපි හදාගන්න ක්‍රමයක් තමයි අද අරන් ආවේ. ඉතින් බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියලා මම සීනි කෝප්ප එකක් එකතු කරනවා. මං මේව මැනලා ගත්තේ මෙෂරින් කප් වලින්. ඔයාලඟ තියෙන ඕනම කෝප්පයකින් මේව මැනලා ගන්න පුළුවන්. ඒ වගේම ගාගත්තු පොල් කෝප්පයකුත් අරන් තියෙනවා. පොල් ටික මං වතුර නොදා බ්ලෙන්ඩ් කරගෙන තමයි අරන් තියෙන්නේ. ඒ කියන්නේ පොල් ටික හීනි වෙන්න අපි බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. තාම මම ලිප ඔන් කරලා නැහැ. භාජනයේ මේ සීනි ටිකයි පොල් ටිකයි හොඳට කලවම් කරගන්න. වතුර පොඩ්ඩක්වත් මේකට එකතු කරන්න එපා. බ්ලෙන්ඩ් කරනකොටත් වතුර එකතු කරන්න එපා. දැන් මං ලිප ඔන් කරලා මේ හැඳි ගාන ගමන් ඉන්නේ. මේ විදිහට ගින්දර අඩුවෙන් තියලා හැඳි ගා ගන්න. එතකොට සීනි ටික දිය වෙලා වතුර උනන්න පටන් ගන්නවා. ගොඩාක් වතුර එන්නේත් නැහැ. නොනවත්වාම මේක හැඳි ගන්න ඕනේ. එහෙම නැත්නම් පොල් වල පාට වෙනස් වෙනවා සීනිත් එකතු කරපු නිසා. මේ බලන්න යන්තම් තෙත ගතියට දැන් ඇවිල්ලා තියෙන්නේ. විනාඩි 3ක් විතර මේ වගේ එක දිගට හැඳි ගා ගන්න ඕන. ඊට පස්සේ මම මේකට කිරිපිටි මේස හැඳි දෙකකුයි ඇඟිලි දෙකට අහුවෙන තරමේ ලුණු චුට්ටකුයි වැන්ලා තේ හැඳි එකකුයි එකතු කරගත්තා. මම මේකට අද කහ පාට ෆුඩ් කලරින් තමයි එකතු කරගන්නේ. ඔයා කැමති නම් ෆුඩ් කලරින් 0.4කුත් එකතු කරගන්න. ඒ ටික එකතු කරන වෙලාවේදී මම ලිප ඕෆ් කරලා තිබ්බේ. නැවත ලිප ඔන් කරලා හොඳට කලවම් කරගන්න. මේ විනාඩි 5 ඇතුළත එක දිගටම මේ මිශ්‍රණය කලවම් කරගන්න ඕන. නැත්නම් මේකේ පාට වෙනස් වෙලා යනවා. දැන් විනාඩි 4ක් විතර මම කලවම් කරලා තියෙන්නේ. දැන් අර කලින් තිබුණු තෙත ගතිය නැති වෙලා වියලි ගතියකට වගේ ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී බටර් හරි මාගරින් හරි මේස හැඳි එකක් එකතු කරන්න. මේ බලන්න දැන් හැන්දට ගන්නකොට මෙන්න මේ වගේ සේරම එකටම එන වගේ හැදිලා තියෙන්නේ. මෙන්න මේක තමයි පදම. මේ වෙලාවේදී ඔයා මේක ලිපෙන් බාගෙන තැටියකට දාගන්න ඕන. මං කලින්ම තැටිය සූදානම් කරගෙන තියෙන්නේ. මේ ටික තැටියට දාලා ඔයා කැමති උසකින් මේක තුනී කරගන්න. මේක තුනී කරගත්ත වෙලාවෙදිම ඔයාට කපා ගන්න පුළුවන්. වේලෙනකන් තියන්න එපා. මේ විදිහට තුනී කරගන්න අපිට පොඩි වෙලාවක් යන නිසා එතකොට චුට්ටක් නිවිලා තියෙන්නේ. ඊට පස්සේ ඒ වෙලාවෙදිම කෑලි මාක් කරලා හිමම ඔයාට කපා ගන්න පුළුවන්. මං අද ටිකක් ලොකු කෑලි වලට තමයි මේ ටික කපා ගන්නෙ. මේ බලන්න පැණි උණු කරන්න නැති නිසා හරිම ලේසියෙන්, ඒ කියන්නේ හරිම ඉක්මනට ඔයාට මේක හදා ගන්න පුළුවන්. කඩෙන් ගන්න තියෙන පොල් ටොපි වගේමයි කෑලි පොඩිවට හැපෙනවා. ඒ වගේම මේක හරිම රසයි. ඉක්මනට හැදුවා කියලා රසයේ වෙනසක් නැහැ. හරිම සොෆ්ට් එකකට තියෙනවා. අවුරුද්දත් ළඟම එන නිසා හරි ඉක්මනට කැවිලි ටිකක් හදාගන්න තියෙන නම් වටිනවා. ඉතින් විනාඩි 5ක් වගේ පොඩි වෙලාවකදී මේක ඔයාලට හදලා බලන්න පුළුවන්. මේ අලුත් අවුරුද්දට හදලා බලන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම මගේ channel එකේ වීඩියෝ එකක් ඔයා මුලින්ම බැලුවේ ආද නම් channel එක subscribe කරගෙන පහළ තියෙන bell icon එක click කරලා තිබ්බොත් මම දාන අලුත් වීඩියෝ ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ වගේ තව රස වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්නම්. සුබ දවසක් ඔයාලට.